ඉතින් අපේ ස්ටුඩන්ට්ලාට මං ඊයේ ලක්ෂ 2ක මැනික් නොමිලේ දුන්නා. ඒ Facebook එකේ followers ලක්ෂ 2ක් ආපු හින්දා. හැබැයි ඉතින් මන් දන්න එක දෙයක් තියෙනවා. අපේ ස්ටුඩන්ට්ලා මාර ධෛර්යවන්තයි. සමහරු අපේ ප්‍රැක්ටිකල් සෙෂන් එකේ ඉන්න දවස් 2ක් කැප කරලා තිබ්බා. දුර කට්ටිය රෑ ඇවිල්ලා හොටෙල් වල ඉඳලා තමයි උදේ ප්‍රැක්ටිකල් සෙෂන් එකට ආවේ. ඔයගොල්ලෝ දන්නවනේ මේ දවස්වල වැස්ස සමහර කට්ටිය පාන්දර 3-4 ඉඳන් බස් වල ඇවිල්ලා තිබ්බා. මාර කැපකිරීම. හැබැයි මන් දන්නවා මේගොල්ලෝ හොඳ තැනකට යනවා කියලා. ඒගොල්ලන්ට පාඩුවක් වෙන්න තිබ්බේ නැහැ. අපි ජෙම් කට් කරන හැටි A to Z කියලා දුන්නා. මං කියන්නේ මේ ටෙක්නික් නෙමෙයි. කියන්නේ බිස්නස් රහස්. මොකද අපි ජෙම් කිලෝ ගණන් ගේනවා. ඊට පස්සේ අපි ඒව පළවෙනි අදිරියේදී ප්‍රී ෆෝම් කරනවා. ඊට පස්සේ කටින් පැත්. ඊට පස්සේ පොලිෂින් පැත්. ඊට පස්සේ කලර් ග්‍රේඩින්. ඊට පස්සේ ජුවලරි සෙටින්. ඊළඟට මිල ගහන හැටි. ෆොරින් බයර් කෙනෙක්ගේ ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක ගන්න කොහොමද ජෙම් එකක් වීඩියෝ කරන හැටි. අපි මේ හැමදේම ප්‍රැක්ටිකල් සෙෂන් එකේ කරා. ඉතින් අපේ කෝස් එක ෆලෝ කරන විදේශගතව ඉන්න කට්ටිය ඉන්න පොඩ්ඩක් එන්න බැරි වුණා. ඉතින් ආනන් ඉන්නත් ඉඩ නැහැ. මොකද ඉතින් අපි ගෙනිච්ච අපේ වර්ක්ෂොප් එකට. ගාන් හිතලා බලන්න පොඩි වර්ක්ෂොප් එකකට 50ට වැඩි පිරිසක් ආවා. ඉතින් අපිට ලොකු පහසුකම් නම් දෙන්න බැරි වුණා. හැබැයි මම දන්නවා හැමෝම ආසාවෙන් ඉගෙන ගත්තා කියලා. ඒගොල්ලෝ එතනින් එළියට ගියේ ලංකාව නෙමෙයි ලෝකෙම අල්ලන් ඩ්‍රීම් එකක් ඇතුව. ඒගොල්ලෝ අපිට දුන්න රිවිව්ස් දැක්කාම මේක හදවතටම දැනුණා. ඉතින් පිට රට එන්න කට්ටියට මගේ ප්ලෑන් එකක් තියෙනවා Zoom වලින් සෙෂන් එකක් කරන්න. ඉතින් ඔයගොල්ලෝ කමෙන්ට් එකක් දාන්න. ඉදිරියේදී අපි ඕගොල්ලන්ව පතල් වලට එක්ක යනවා. මම වගේ පොලෙත් එක්ක යනවා. විශේෂයෙන් ඉතින් අපි යන්නේ හැරණියාවක පොලටයි නිවිතිකල පොලටයි. ඔයගොල්ලෝ මැනික් ව්‍යාපාරයෙන් කෝටිපතියෙක් වෙන්න බලාපොරොත්තු වෙනවා නම් මම කියන්නේ ප්‍රැක්ටිකල් පැත්තෙන්. එහෙනම් අපේ කෝස් එකට අදම ජොයින් වෙන්න. ආම ඩිස්කවුන්ට් රේට් එකට ඇඩ්මිෂන් ගන්නවා. මම හැලියෝ රත්නපුරේ මේ මම A to Z දන්නේ මැසේජ් එකක් දැම්මා. මේ YouTube එකේ බලලා මට ඒක ඇත්තටම ආස හිතුණා. ඉතින් මට හිතුණා මම මැසේජ් දැම්ම පොලිසියෙන් මට හැමදේම ඉගෙන ගන්න ඕනේ කියලා. thank you so much. මේ දේවල් ඉගෙන ගත්තා. හොඳයි මේ සර් කියාදෙනවා දැකලා තමයි මේ මත් ආස හිතුනේ අහපෝ. මම ඉස්සර මේ ජිම් වැඩේ කරා ෆේල් වුණා 10 පාරක් වතාවක්. මම පතලුත් කරා. ඒකත් ෆේල් වුණා. ඊට පස්සේ මම මේ සර්ගේ වීඩියෝ බලලා ඒ පොඩි දේවල් දැනගෙන බිස්නස් එකක් කරා. ඒකෙන් ප්‍රොෆිට් එකක් ගත්තා. හොඳයි සෙෂන් එක මොකද? හොඳයි සුපිරි. හොඳට මේ ගොඩක් දේවල් දන්නේ නැති ගොඩක් දේවල් ඉගෙන ගත්තා.